Okay, Nadisha, read stanza 3. Anna hid in the basin Atlantic, where it was being green or blue in the water's beautiful Nusset do. Nadisha, ඉක්මනට කියවලා ඉවර වුණා. අන්තිම ලයින්ස් දෙක ඇහුනෙත් නැහැ. හරි, කමන්නේ. Right. And ahead in the freakish Atlantic, where it pours being green over blue. In the waters of beautiful Nauset, I used to pray to recover you, right? Ask do. මොකක්ද මේ මෙතනින් කියන්නේ? right? හර්ෂණි මේ ලයින්ස් ටික කියවුවාම මොන වගේ අදහසක්ද වට ආවේ? සයා මේ තාත්තා නැතුණ එකට මේ ගොඩක් දුක් වෙනවා. ඉන්ද යාගේ ඔළුව නිකන් අර ප්‍රේකිෂ් ඇට්ලාන්ටික් එකක් වගේ කියලා තියෙනවා. වට ඒ වගේ අදහසක් තමයි ආවේ කියලා කියනවනේ. හරි. අපි බලමු මොනවද මේ කියන්නේ කියලා. right? හරි. මේ එතකොට මේ බලනවා ඇති මේ මොකක්ද? ආක්ස් ඩු. ඒ කියන්නේ පුතේ ජර්මානු භාෂාවෙන් ආක්ස් කියන්නේ ඕ, ඩු කියන්නේ යු, ඕ යු. අනේ ඔයා කියලා තමයි කියන්නේ. අනේ ඔයා. right? යම් කියාසි හෘදයාංගම අර personal address එකක්, emotional address එකක් තමයි එතන තියෙන්නේ, appeal එක. And a head in the freakish Atlantic. And a head in the freakish Atlantic. එතකොට මේ අට්ලාන්ටික් සාගරය කියලා එහෙම අහලා ඇති නේද? ඒ කියන්නේ ඇට්ලැන්ටික් ඕෂන් කියන්නේ දැන් සිල්වියා ප්ලා තියෙන ඇමරිකාවයි යුරෝපයයි අතර තියෙන සාගරයට අපි කියනවා අට්ලාන්ටික් සාගරය කියලා. ඇට්ලැන්ටික් ඕෂන් නේ. ඒක සාගරයක්. ඊට පස්සේ ෆ්‍රීකිෂ්. ඇයි පුතේ ෆ්‍රීකිෂ් කියන්නේ? ඒ කියන්නේ අප්‍රසන්නයි, හරිම අමුතුයි කියලා කියනවා. And a head in the Atlantic and a head in the freakish. මේ අමුතු අට්ලාන්ටික්, right? ඒ කියන්නේ මේ යුරෝපයේ දැන් ජර්මන් කියන්නේ යුරෝපීය රටක්නේ. මොකද මේ තාත්තා මේ යුරෝපයෙන් එන කෙනෙක්, ජර්මානු සම්භවයක් සහිත කෙනෙක්. ඒ නිසා තමයි ජර්මානු භාෂාව පවා මෙතන භාවිතා කරලා තියෙන්නේ, right? And a head in the freakish Atlantic. පැහැදිලිද? එතකොට දැන් මෙයාට නිකන් මේ මැවිලා පේනවා හීනෙන් වගේ සරියල් ඉමේජ් එකක්, ඩ්‍රීම් එකකින් වගේ, ඩ්‍රීම් ලයික් හීනෙන් වගේ මැවිලා පේනවා තාත්තාගේ ඩෙඩ් බොඩිය, right? මල සිරුර, right? මුහුදේ පාවෙනවා, නැත්තම් මේ ඇට්ලාන්ටික් සාගරේ ගිලෙනවා ඔළුව උඩට ඇවිල්ලා. අන්න ඒ විදිහට and a head in the freakish Atlantic. අපිට ඒක ඒ විදිහට අර්ථකථනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තාත්තා එන්නේ අර ඇට්ලාන්ටික් කියන්නේ අර ඇමරිකාවයි යුරෝපයයි අතර තියෙන සාගරය. කියන්නේ තාත්තා ජර්මන් ඉඳන් ඇමරිකාවට ආව කියන අර්ථයෙන්ුත් එහෙම අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? ජර්මන් වලින් ඉඳන් ඇවිල්ලා ඇමරිකාවේ, right? ඒ කියන්නේ මේ දරුවට යම්කිසි බලපෑමක් කරා, right? අන්න ඒ අර්ථයෙන්ුත් අපිට ගන්න පුළුවන්. කියන්නේ අර්ථ ගණනාවකට ඒක ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ interpretation is entirely up to you. අර්ථකථනය, right? And a head in the freakish Atlantic. දැන්ට එකක් ගමුකෝ. ඉතින්නකෝ මෙයාට මැවිලා පේනවා තාත්තා මේ සාගරේ, right? තාත්තාගේ මල සිරුර පාවෙනවා. Where කියන්නේ මේ ඇට්ලාන්ටික් සාගරේ, it pours being green over blue in the waters of beautiful Nauset. මේ Nauset කියන්නේ place එකක්. Nauset කියන්නේ පුතේ beach එකක්. හිතන්නකෝ ලංකාවේ උණ වටුණ වගේ Nauset කියන්නේ beach එකක්. ඒ beach එක හරිම ලස්සනයි කියනවා. හිතන්න නිලාවැලි වැල්ලේ මැකී නොගිය මතක සටහන් කියලා ලස්සන සිංහල සාහිත්‍ය පොතේ ලස්සන තිබ්බා ලෙසන් එකක්. ඉතින් මේ Nauset beautiful Nauset beach එකේ
right, where it was being green over blue in the මේ වතුර අර නිල් කැටේට තියෙන වතුර right පොඩ්ඩක් කොළ පාට mix වෙලාලු where it was being green අර හිතන්නකො bean කියන්නේ මොනවද bean කියන්නේ මාකට් එකට ගිහිල්ලා ගන්නේ bean Mr Bean නෙමෙයි bean බෝංචි බෝංචි ගණන් නම් අපි ගන්නවා මෑ කරල් හරි මැකරල් නෙමෙයි මෑ කරල් හරි මෙතන බෝංචි ඒ කියන්නේ බෝංචි මොන කොළ පාටද අන්න ඒ සා කොළ පාටයි හරි and a head in the freakish Atlantic where it was being green over blue ඇයි මේ අර නිල් කැටේට තියෙන වතුර හිතන්නකෝ මේ බීච් එකේ right ගොඩබිම ආසන්නේ right ඒක පොඩ්ඩක් කොළ පාටයි වගේ ඇයි වතුරට හිරු එළිය වැටෙනවා සහ ගොඩබිම ළඟ shallow water ගැඹුරු නැහැ එතකොට ඒ මොනවාද මුහුදු පත්ලේ තියෙන හිතන්නකෝ seaweed algae ඔය එක ශාක තියෙනවානේ ඒ ශාක කොළ පාටයි එතකොට ඒ පාට තමයි පේන්නේ ඒ කියන්නේ මේ නෝසෙට් බීච් එකේ ළඟ තියෙන වෝටර් එක right bean green එකක් right හරියට අර කොළ පාටයි නිල් පාටයි mix වෙලා තියෙන්නේ ඒ කියන්නේ අර මුහුද පතුලේ තියෙන ශාක කොළ පාට ශාක පේනවා ඒ නිසා කොළ නිල් මිශ්‍රිත පැහැයක් තමයි මුහුදේ ජලය and a head in the freakish Atlantic where it was being green over blue in the waters of beautiful Nauset. එතකොට දැන් සාමාන්‍යයෙන් මුහුදු ජලය නිල් පාටයි. ජලයට පැහැයක් නැහැ. කමක් නැහැ අපි නිල් පාටයි කියලානේ කියන්නේ. හැබැයි දැන් මේ කොළ මිශ්‍රිත නිල් පැහැයක් තමයි තියෙන්නේ. right කොළ මිශ්‍රිත නිල් පැහැයක්. ඒ කියන්නේ පාට දෙකක් mix වෙලා. මේකෙන් අපිට ගන්න පුළුවන් ලිටරචර් වල ඉන්ටර්ප්‍රිටේෂන් එක අර්ථකථනය මොකක්ද ළමයි කියන්න බෑ mixing of colors මොකක්ද මේකෙන් අපිට ගන්න පුළුවන් අර්ථකථනය පාට කලවම් වෙලා කියන්නේ කලවම් වෙලා ඒ කියන්නේ පුතේ මැගේ අනන්‍යතාවය කලවම් කියන්නේ ඇයටම කියලා අනන්‍යතාවයක් නැහැ. ඇයටම කියලා ඩෙන්ටිටි එකක් කැරක්ටර් එකක් නැහැ. ඇයි තාත්තා ඇයව යටපත් කරගෙන ඉන්නවා. right? Because she is being overshadowed by her father's oppressive presence. තාත්තා මෙයාව යට කරගෙන ඉන්නේ. ඇයටම කියලා අනන්‍යතාවයක් නැහැ. දැන් නිල් නම් නිල් පාටයි. කොළ නම් කොළ පාටයි. යකෝ මේක මේ වතුර නිලුත් නැහැ කොළත් නැහැ දෙකම කලවම් වෙලා. ඒ කියන්නේ සිල්වියා ප්ලැට්ස් ඇයටම කියලා ඩෙන්ටිටි එකක් අනන්‍යතාවයක් තිබ්බේ නැහැ. තාත්තා හිර කරගෙන යට කරගෙන තමයි මෙයාව හැදුවේ. I used to pray. ඒ කියන්නේ පුරුද්දක් විදියට මම මේ යාඥා කරලා කියනවා. යාඥා කරනවා කියන්නේ කතා කරනවා. කාටද? දෙවියන් වහන්සේට. What is prayer? Prayer is communication to God. When you talk to God, we call it prayer. prayer කියන්නේ දෙවියන් වහන්සේට මම කතා කරා. කතා කරනවා නම් මොනවද කතා කරන්නේ? කතා කරලා දෙයක් ඉල්ලනවා, රික්වෙස්ට් එකක් කරනවා. මොකද්ද කරපු ඉල්ලීම? to recover you. තාත්තව ආපහු දෙන්න දෙවියනි. තාත්තව ආපහු දෙන්න. ඒ කියන්නේ තාත්තා මැරුණට පස්සේ මං අනන්තයි අප්‍රමාණයි දිනපතා පුරුද්දක් විදියට යාඥා කරා ආපහු මගේ තාත්තව මට දෙන්න. right? ආපහු මගේ තාත්තව දෙන්න කියලා යාඥා කරා. ඒ කියන්නේ බලන්න තාත්තගෙන් මෙයාට නරක නපුරු බලපෑමක් තිබ්බත් ඒ කියන්නේ harmful relationship එකක් වුණත් අර මේ තාත්තත් එක්ක තියෙන සම්බන්ධතාවයේ දුවට ඇතුවත් බෑ නැතුවත් බෑ. මේ තාත්තව ඉල්ලන්නේ ඇයි?